සෙනෙහසේ සත්කාරය දිට්ට අසුලිකුණාටුවේ බලපෑමෙන් පසුගිය කාලයේ ඇති වූ රුදුරු ගං වතුරෙන් අවතැන් වූ සහ පීඩාවට පත් වූ කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් දම්ලෝ සෙනෙහසේ සත්කාරය නමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය යථා තත්ත්වයට පත් කර ගැනීමට වියලි ආහාර බෙදා දීමේ වැඩසටහනක් පසුගිය කාලයේදී අත් කළ අතර එහි තවත් අදියරක් ලෙස අද දින එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පාසල් උපකරණ කට්ටලයක් බෙදා දීමේ වැඩසටහනක් විද්‍යාලයේ පුස්තකාල පරිශ්‍රය තුලදී සිදු විය. මේ සඳහා එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ඔවුන්ගේ දෙමව්පියන්ද සහභාගී විය. මේ සඳහා මූලික වශයෙන්ම සහාය දැක්වුවේ අප විද්‍යාලයේම අධිශිෂ්‍ය ප්‍රදේශයේ ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරුන් වන ජනිත සංජය සහ සමිත ප්‍රනාන්දු යන අධිශිෂ්‍යයන් දෙපළයි. දරුවා කියනවා නම් එයාට පහසුකම් නැති කියලා අපිව පෙන්නන්න. අපිට පහසුකම් තිබිලා නෙමෙයි ඉගෙන ගත්තේ. 4 දෙනාම කැම්පස් කීමේ අම්මා තාත්තා මාර කට්ටක් කාලා අපිට උගන්වපු නිසා. අද දවසේදී සමිත ප්‍රනාන්දු මහත්මයා මෙතන ඉන්නකොට එතුමාගේ අම්මයි තාත්තත් මෙතන ඉන්නවා. මම හිතන්නේ ඒ අම්මටයි තාත්තටයි ලොකු සතුටක් දැනෙන අවස්ථාවක්. මම හිතන්නේ ඊට විනාඩි 4කට 5කට 6කට කලින් මේ අම්මලා තාත්තලා තමන්ගේ ජීවිතේ දුෂ්කරතාවයෙන් ජයගත්ත මිනිස්සෙක්ගේ කතන්දරයක් ඇහුවා. මම හිතන්නේ මට ඒ තරම් දුෂ්කර අතීතයක් තිබ්බ නැති වුණා. මට වඩා මාස ගානකින් බාල මගේම සහෝදරයෙක් වගේ ඉන්න සමිත මල්ලිගේ ජීවිතයෙන් මම ඉගෙනගත්ත දේවල් ගොඩක් තියෙනවා. එයා මගෙන් ඉගෙන ගත්තා. මම එයාගෙන් ඉගෙන ගත්තා. මෙම වැඩසටහන සඳහා විද්‍යාලයේ ගරුතර මහා සංඝරත්නයේ ප්‍රමුඛ විදුහල්පතිතුමන් නියෝජ්‍ය විදුහල්පතිවරුන් සහභාගී වූ අතර ආරම්භක උත්සවයෙන් අනතුරුව අපදාවට ලක් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා අවශ්‍ය කරන ඉගෙනුම් උපකරණ පරිත්‍යාග කිරීම සිදු විය.